ඔන්න ඉතින් වෙනද වගේම තවත් ලස්සන දවසක් උදා වෙලා තියෙන්නේ. කොහොමද ඉතින් ඔයාලට? වෙනද වගේම සතුටින් සනීපෙන් සැපෙන් ඉන්නවා කියලා මම හිතනවා. ඉතින් වෙනද වගේම වතුර එක ලිපේ තියලා වොෂ් එක දාගෙන මම ඉතින් ආපහු කිචන් එකට ආවා. වෙනද වගේම හොඳ වතුර වීදුරුවක් බීලා අනිත් අයගේ තේ ටික හදලා බෝතලයට දාලා තියලා මම ඉතින් දෝනිගේ තේ එක එයාට ගෙනිහින් දෙන්න තමයි හදන්නේ. මොකද එයා පාඩම් කරන්න උදේ නැගිටලා ඉන්නේ. අද ඉතින් නිවාඩු දවසක් නෑ. ඒක නිසා මම ඉතින් එළියට ආවා චුට්ටක් මේ අපේ ගහකොළවල පරිසරය ලස්සන බලන්න. මම ඉතින් ඇත්තටම හරියම ආසයි මේ ගස් කොළන් වල ලස්සන හුළඟට හෙලවෙන විදිහම උදේට බලන්න. උදේම ඒව දිහා බලපුවාම මගේ හිතට හරියම සැනසීමක් සතුටක් දැනෙනවා. බලන්නකො මේ මල් වල එහෙම තියෙන උදේට තියෙන ප්‍රබෝධමත් බව. හරිම ප්‍රබෝධමත්. ඉතින් මම ගෙට ඇවිල්ලා මගේ තේ එකත් බිව්වා. දැන් ඉතින් උදේට මේ රයිස් එකක් හදාගන්න තමයි හදන්නේ. රයිස් එක හදලා තියලා ඊට පස්සේ ඉතින් අද දවසේ වැඩ පටන් ගන්න බෑ. මම ඉතින් ආවා මිදුල අතු ගා ගන්න. මිදුලත් හොඳට අතු ගාගෙන ඉවර වෙලා ගෙදරත් අස් කරලා අද ඉතින් මට තියෙන ලොකු වැඩක් කරගන්න. ගෙදර වැඩ ටික ඉවර කරලා මම ඉතින් උදේ කෑමත් අරගත්තා. මේ බලන්නකෝ ඉතින් මේ දෙන්න මං ඉතින් වැඩ ටික ඉවර කරලා එළියට එනකොට මෙයාලා ඔන්චිලි පදිනවා. බලන්නකෝ ඉතින් ඔන්චිලි පදින ලස්සන. මේ දවස්වල ඉතින් අපිට පෑවිල්ල සැරයි. මම ඉතින් ඉන්නේ කැකිරාවේනේ. කැකිරාව ඉතින් කොහොමත් ගොඩාක් වේලිච්ච පළාතක්නේ. ඉතින් මම අම්මලාගේ දිහෙන් දොඩම් ටිකක් හම්බ වුණා. දොඩම් ටික හදලා කූල් වෙන්න ෆ්‍රිජ් එකට දාන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මට ඉතින් ලොකු වැඩක් තියෙනවනේ කරන්න. ඉතින් ඒ වැඩේ කරන අතරේ මට ඉතින් ගොඩාක් තිබ්බහ වෙන බව මම දන්නවා. ඉතින් ඒ අතරතුරේ බීම ටිකක් එහෙම බොන්න ඕනනේ. ඕන්න ඉතින් මම වැඩේ පටන් ගත්තා. මම අද අපේ මේ ඕපන් කොටසේ මකුළු දැල් කඩලා ඩීප් ක්ලීන් එකක් තමයි කරගන්න හදන්නේ. ඔයාලත් එන්නකෝ මාත් එක්ක. උදේ ඉතින් මිදුල අතු ගාලා මම වොෂ් එකක් එහෙම දාලා තමයි හිටියේ. මොකද මේ දවස්වල හරීම රස්නේ. නැත්නම් ඕගොල්ලෝ බලයි මොකද මේ වොෂ් දාලා ආපහු මකුණු දැල් කඩන්නේ කියලා නේද? මකුළු දැල් ටික කඩලා මම මේ ටික ඉතින් හොඳට අතු ගාගත්තා. මොකද මේ දූවිල්ල මාර විදියට දැන් මේක හොදන්න ඕනනේ. අපිට මේ දවස්වල හුළඟ ගොඩාක් සැරයි. ඉතින් ඒක නිසා මේ දූවිල්ල ගොඩාක් එනවා. මේ වෙලාව වෙනකොට හවස 4ට විතර ඇති. ඉතින් ඕගොල්ලන්ට මෙහෙම පෙනුනට මට මේ ලොකු වැඩක් කොටසක් තිබුණා මෙතන කරගන්න. ඔක්කොම වීඩියෝ කරගන්න නම් බැරි වුණා. ඕගොල්ලන්ට මට මේ කොටස හොදනවා එහෙමනම් පෙන්වන්න බැරි වුණා. මොකද වැඩ ටික කරනකොට රෑ වුණා. මම ඉතින් රෑ වෙලා ඉක්මනින් වොෂ් එකක් දාගෙන බුදු පහන තියුවා. බුදු පහන තියෙනකොට හවස 7:00 විතර ඇති. ඉතින් දැන් බබාලට බඩගිනින්නේ මම කෑම හදන්නත් ඕනේ. ඉතින් අද මාරම මහන්සි උරහිස් දෙක හිටන් රිදෙනවා. මම ඉතින් වෙන මොනවත් වීඩියෝ කරගන්න ගියේ නැහැ. දැන් ඉතින් කැම ටික ලෑස්ති කරගෙන කැම කාලා නිදා ගන්න තමයි ඉතින් තියෙන්නේ.
වැඩිය මොකුත් හැදුවේ නැහැ. ඉතින් බත් උයලා, පරිප්පු උයලා, පොල් සම්බෝලයක් හදලා කරවල තෙල් දැම්මා. හෙට ඉස්කෝලේනේ. ඉතින් හෙට උදේම ඇහැරෙන්න ඕනේ. ඊයේ රෑ ඉතින් ඔයාලට මට මෙතන පෙන්වන්න බැරි වුණානේ. දැන් ඉතින් මේ පහුවෙන්ද උදේ තමයි ඔයාලට මම මේ පෙන්වන්නේ. ඩීප් ක්ලීන් කරාට පස්සේ ඉතින් මගේ ඕපන් කොටස මෙන්න මේ විදිහට තමයි ඉතින් දකින්න තියෙන්නේ. ඉතින් මාත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ගිහින් එන්නම්. සතුටින් පරිස්සමෙන් එන්න.